චව් කොහොමද ඔයාලට? ඉතින් අද අපි බැලුවා චුට්ටක් එළියට යන්න. මම හිතන්නේ දෙසැම්බර් මාසේ ලැබුවත් හරි අපිට පොඩ්ඩක් ඇවිදින්න යන්න බැරි වුණා. මොකද පොඩ්ඩක් අසනීප වුණා. එහෙනම් මේ පොඩි ප්‍රශ්න ටිකක් ආවා. ඉතින් ඒ නිසා මේ අපි බැලුවා දුවමෝ තියෙන නත්තල් ගහ ඕපන් කරපු හින්දා කියන්නේ අපිට බලන්න හැමෝටම බලන්න ඕපන් කරපු හින්දා අපි හිතුවා ඉතින් නත්තල් ගහ පොඩ්ඩක් බලලා ඒකේ ඒ වටේ තියෙන පොඩි ඔය පොඩි ෂොප්ස් තියෙනවා එක මෙහි තියෙන නත්තල් පොළ කියලා. ඔව් මෙහි නත්තල් පොළ කියලා කියන්නේ. ඉතින් ඒවා පොඩ්ඩක් බලලා ඒවැ තියෙන පොඩි දේවල් කාලා මම හිතන අපි කලින් අවුරුදු දෙකකවත් ගියා වීඩියෝ කරා. ඉතින් අපේ වෙන අනිත් කලින් වීඩියෝස් වලට වඩා මේ වීඩියෝ එක ක්වොලිටි වෙයි කියලා අපි හිතනවානේ. අනිවාර්යෙන්. ඉතින් බලමු. හරි. එහෙනම් අපි යන්න පටන් ගන්න යන්නේ. එහෙනම් අපි බලමු කොහොමද අපේ නත්තල් රවුම සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපේ චූටි මැනිකත් ඉන්නවා නේ. අයියෝ සීත ඔතාගෙන ඉන්නවා අප්පා. හරි. එහෙනම් අපි හම්බ වෙමු. හොඳයි අපි හිතුවේ මුලින්ම දුවමු යන්න. හැබැයි අපි පොඩ්ඩක් තීරණය වෙනස් කරලා අපි මුලින්ම කයිරෝලේ ඉඳන් දුවමු වෙනකන් එනවා කියලා තීරණය කරා. ඉතින් අපි මුලින්ම ගියේ කයිරෝලි බලන්න කයිරෝලි අවට කොහොමද ඒ පාරවල් සරසලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. මම හිතන්නේ මම නත්තලට කයිරෝලි ගියපු පළවෙනි පාර. මොකද අපි සාමාන්‍යයෙන් දුවමු යන්නේ. ඉතින් මේ පාර තමයි චුට්ටක් රූට් එක වෙනස් කරලා කයිරෝලේ ඉඳන් දුවමු යන්න තීරණය කරේ. ඉතින් මේ යන අතරමඟ අපිට හම්බුණ දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි හදන්නේ. එහෙනම් අපි බලමු මොනවාද අපි දැක්ක ලස්සන දේවල් කියලා. ඇත්තටම මේක තමයි නත්තල කියන්නේ. මාරම ලස්සනයි. සෑහෙන සෙනගක් ඉන්නවා. සෑහෙන සෙනගක් බලන්න වෙලා තියෙනවා. මේ ඇත්තටම මේ කයිරෝලි වල තමයි දැන් ඉන්නේ. ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ. මාරම මේ විදිහට සරසලා තියෙනවා. අපි බලමු කොහොමද අනිත් තැන් සරසලා තියෙන්නේ. තාම අපි දුවමෝ වලට ගියේ නැහැ. තාම ඉන්නේ කයිරෝලි වල. අපි බලමු දුවමෝ වලට ගිහිල්ලා මේ පාර කොහොමද දුවමෝ නත්තල් සමරන්නේ කොහොමද සරසලා තියෙන්නේ කියලා.
ragazzi. Merry Christmas! මේ තමයි දුවමෝ නත්තර. මේ තමයි දුවමෝ නත්තල් ගහ. මේකට තමයි මේක තමයි දුවමෝ හදන නත්තල් ගහ. ඔයගලන්ට බලන්න පුළුවන් අපි මීට කලින් කරපු වීඩියෝස් වලත් මම හිතන්නේ වීඩියෝස් දෙකක් විතර අවුරුදු දෙකක් විතර කරලා තියෙනවා. අපේ channel එකේ තියෙනවා. ගිහින් බලන්න පුළුවන්. ඉතින් මේ තමයි දුවමෝ මේ විදිහට තමයි දුවමෝ හැඩ වෙලා තියෙන්නේ නත්තල වෙනුවෙන් අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට අතරම මාරම ලස්සනයි මාරම විදිහට සරසලා තියෙනවා ඉතින් මාරම ගති ඉතින් හැම අවුරුද්දෙම වගේ අපි මේක බලන්න එනවා මොකද විශේෂත්වය තියෙන්නේ හැම අවුරුද්දෙම එක එක විදිහට එක එක ඩිසයින් වලින් එක එක බ්‍රෑන්ඩඩ් වලින් මේක අරගෙන මේ දුවම සරසන එක කරනවා. ඉතින් දුවම පල්ලියත් එක්කම මෙතන විශේෂත්වයත් එක්කම මේ සරසලා තියෙන ඒවා හරිම විශේෂයි හරිම ලස්සනයි. ඇත්තටම කියන්න ඕනේ ඒක. ඉතින් හරි අපි තව යන්න ගොඩක් තියෙනවා. ඉතින් තාම අපි ගියේ නෑ නත්තල් පොළට. අර අපි වීඩියෝ එකේ මුලින් කිව්වා වගේ නත්තල් පොළට යන්න ඕනේ. ඉතින් ඊට කලින් අපි මේ සැරසිලි ටික බලලා ඒ ටික කරලා තමයි යන්න ඕනේ. ඉතින් අපි බලමු කොහොමද මේ ටික කියලා. ඔන්න ඉතින් අර අපි කිව්ව නත්තල් පොළ. ඉතින් හැම අවුරුද්දකම වගේ දුවම තියෙන මේ නත්තල් පොළ. මේකේ විශේෂත්වය තමයි මේ තියෙන ස්ටෝල්ස්. එහෙම නැත්නම් මෙතන මම හිතන්නේ ලොකු ගානක ස්ටෝල්ස් තියෙනවා කඩවල් තියෙනවා. ඉතින් මේකේ විශේෂත්වය තමයි ඉතාලියේ තියෙන නගරවල් වල ඒ නගරවල් වලට ආවේනික කෑම එතකොට ඇඳුම් පැළඳුම් වගේ නොයෙක් ආකාරයේ දේවල් මෙතන මේ ස්ටෝල් වල දානවා. ඉතින් අපිට ටිකක් දැනෙන්නේ ගොඩක් ලාභයි. ඉතින් අපි අවුරුද්දකට සැරයක් මේ වගේ තැන්වලින් කන්න එන්නේ. ඉතින් හොඳට කන්න දේවල් රස බලන්න විඳින්න එක එක නගරවල කෑම ජාතිවල විස්තර දැනගන්න. ඉතින් ලොකු උදව්වක් වෙනවා මේක නත්තලේ සතුට සමරන ගමන් මේ දේවලුත් බලලා මේ අත්දැකීමුත් විඳින එක හරිම සතුටුයි. ඉතින් ගොඩක් shops තියෙන හින්දා ඉතින් හැම එකම මගේ වීඩියෝ එකට අපි දැම්මේ නැහැ. නෑ ටිකක් වීඩියෝ එක දිග වෙන හින්දා ඉතින් මේ විදිහට කට්ටියත් එක්ක සතුටු වෙලා අපිත් අපේ නත්තල
ලස්සන්ට ගත කරා. ඉතිං මෙහෙම තමයි අපේ නත්තල් දුවමෝ ජීරෝ එක ගිය. ඉතිං මේ නත්තල් සවාරියත් එක්ක දුවමු සවාරියත් එක්ක අපි සමුගත්තොත් හොඳයි කියලා. ඉතිං සුපුරුදු පරිදි අපි මෙතනිනුත් කාලා අපි ඉතිං තව පොඩ්ඩක් කන්න තව තැනකට ගියා. ඉතිං ඒකත් එක්ක ඔයාලා හැමෝටම සුබ නත්තලක් කියන ගමන් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් ඔයාලා හැමෝටම ciao.